හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? මම ආවේ පොඩි විස්තරයක් කියන්න. ඔයාලා දන්නවද? අපේ අක්කා මේ ගෙදරට ඇවිල්ලා දැන් අවුරුද්දක් විතර වෙනවා. ඉතින් අපේ අයියා අක්කව කැන්දද නැවිල්ලා පළවෙනි දවසේම රෑ මම කරේ අක්කගේ සිරිපු දෙක අරගෙන ගිහිල්ලා මහ ගෙදර හැංගුවා. ඊට පස්සේ අක්කා උදේ හැරිලා සිරිපු දෙක හොයනවා. අපේ අම්මා කිව්වෝ කියලා ෂුවර් එකටම චූටි අරන් යන්න ඇති කියලා. අම්මා ගිහින් වත්තේ හොයනකොට අක්කගේ සිරිපු දෙක මම ලස්සනට එක ළමානව තියලා අඹ ගහ යට. ඉතින් අපේ අම්මා hina වෙවි අක්කට ගෙනත් දුන්නා. ඔයාලා දන්නවද ඇයි මං එහෙම කරේ කියලා? මට තේරුණා මෙහා අලුත් කෙනෙක් අපේ ගෙදෙට්ට කියලා. ඉතින් මම යන රැක එක තමා දුන්නේ. රැක එක දෙනකොට ඉතින් පොඩි එහෙම දෙයක් හරි අලුතෙන් කෙනෙක් ආවම කරන්න එපාය. මං ඉතින් ඊට පස්සේ අක්කත් එක්ක යාළු වුණා. අක්කා මට කන්න දෙනවා. අක්කා මාව ආදරෙන් බලා ගන්නවා. අක්කා මාව නාවනවා. ඔහොම මම අක්කට ගොඩාක් ආදරේ වුණා. අක්කත් මට එහෙමයි. අපේ අයියා ගෙනත් තියෙන්නේ හොඳ අක්කා කෙනෙක්නේ. පුතාට ආදරේ. පුතාට සලකන හොඳ අක්කා කෙනෙක් ගෙනත් තියෙනවා. මං යරේ අක්කට කැමති. පේනවද? මං ශ්‍රී කරන්නේ අපේ අක්කා එක්ක. මං හරි ආදරෙන් ඉන්නේ අපේ අක්කා එක්ක. මෙච්චර කල් මාත් එක්ක ශ්‍රී කරන්නවත් කවුරුත් හිටියේ නෑනේ. අක්කා තමයි මගේ ඔළුව ඇත දාන්නේ දොයිය වැත්තම්. Twinkle, twinkle, little star, how I wonder what you are. Up above the world so high, like a diamond in the sky. Twinkle, twinkle, little star, how I wonder what you are. ඔන්න දැන් පුතාගේ ශ්‍රී කන්න වෙලාව. කොහොමද? මගේ චම්පින් පෙයක් අයිති මොකක් හරි පෙන්නලා කුණු ගොඩක් මාව අවුස්සනවා. මටත් ඉතින් ඉන්න බෑ නලියම ශ්‍රී කරන්න. පුතා දංගය අක්කා ඉතුරුනේ ඉතින් මට ආදරේ යක්කි මාත් ඔයාට.